ඇඟ සයිස් වලට පෙන්නන්නේ ස්ටිරොයිඩ්ස් වලට වඩා හොඳ බොඩි හැක් එකක් තමයි මේ අද කියන්න යන්නේ. අද කතා කරන්න යන්නේ ක්‍රියේටින් වල හොඳ අපි ආස කරන ඉෆෙක්ට් එකක් ගැන. අපි දන්නවා ක්‍රියේටින් එකකින් කරන්නේ දීර්ඝ කාලීනව අපේ ඇඟේ තියෙන ශක්තිය වැඩි කරලා අපිට වැඩි වේට් එකක් වැඩි ඉන්ටෙන්සිටි එකක් පර්ෆෝම් කරන්න අවස්ථාව සලසලා දෙන එක. මේකෙන් අපිට පුළුවන් අපේ මසල් හයිපර්ට්‍රොෆි එක වැඩි කරගන්න. මොකද අපි වැඩි වේට් එකක් සෙල්ලම් කරාම අපිට පුළුවන් වෙනවා වැඩි මසල් ප්‍රමාණයක් බ්‍රේක් ඩවුන් කරගන්න. ඉතින් ඒත් එක්කම තවත් ක්‍රියේටින් වල තියෙන හොඳ ඉෆෙක්ට් එකක් තමයි මේ බොඩි වෝටර් රිටෙන්ෂන්. එහෙම නැත්නම් මසල් එකේ වතුර රඳා පවත්වා ගන්න එක. මේක අපිට ගොඩක් ඉෆෙක්ට් කරනවා අපි ක්‍රියේටින් ගන්න කලින් ඉන්න සයිස් එක සහ ක්‍රියේටින් ගත්තට පස්සේ අපේ මසල් වල එහෙම නැත්නම් අපේ බොඩි එකේ වෙන එක්ස්පෑන්ඩ් එහෙම නැත්නම් බොඩි එකේ වෙන සයිස් එක වැඩි වෙන්න. මසල් වල සයිස් එක වැඩි වෙන්න. සාමාන්‍යයෙන් ඔයා හොඳ ලෝඩින් ෆේස් එකක් කරපු කෙනෙක් නම් ඔයාට ක්‍රියේටින් ගන්න කලින් සහ ක්‍රියේටින් ගත්තට පස්සේ මාසෙකින් විතර වෙනසක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. පොඩි වෙනසක් නෙවෙයි ඇත්තටම. ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ බොඩි එක ඔයාගේ මසල් ගොඩක් පුෂ්ටිමත්ව එළියට පෙන්නුම් කරන්න ගන්නවා. මේක ගොඩක් වැදගත් වෙනවා ඔයා මසල් හයිපර්ට්‍රොෆි කරන කෙනෙක් නම් ඔයා බල්ක් එකක ඉන්න කෙනෙක් නම් ඔයා සයිස් කරන කෙනෙක් නම් මාංශ පේශි. ඉතින් ඔයාට ක්‍රියේටින් එකක් හොඳින් යූස් කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට ඒ අරමුණට යන්න ගොඩක් පහසු වෙනවා සහ ටික කාලයක් ඇතුළත පෙනුමෙන් ලොකු වෙනස්කමක් ඔයාගේ ඇඟේ පෙනුමෙන් ලොකු වෙනස්කමක් කරගන්න පුළුවන් සප්ලිමන්ට් එකක් තමයි මේ ක්‍රියේටින් සප්ලිමන්ට් එක කියන්නේ. ඉතින් ක්‍රියේටින් සප්ලිමන්ට් එක ඔයා නැවැත්තුවොත් සාමාන්‍යයෙන් මේ වෝටර් රිටෙන්ෂන් එක ආයෙ නැති වෙලා ගිහිල්ලා ඔයාගේ පුෂ්ටිමත් ගතිය මසල් ඩෙන්සිටි එකේ තියෙන පුෂ්ටිමත් ගතිය අරම නැති වෙලා යනවා. නමුත් ඔයාට ක්‍රියේටින් කියන්නේ අපි දන්නවා කිසිම ගැටලුවක් නැතුව ඔයාට මේ වෙද්දි වකුගඩු වල ප්‍රශ්නයක් මොකුත් ලෙඩක් ආබාධයක් නැත්තම් ජීවිත කාලෙම වුණත් පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැති සප්ලිමන්ට් එකක්. ඉතින් ඔයා දැන් ක්‍රියේටින් එක පාවිච්චි කරන්න ගත්තොත් අනිවාර්යෙන් ඔයාගේ මසල් ගේන් එක ඔයාට තියෙනවට වඩා වැඩි ප්‍රමාණයක් එළියට පෙන්නුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ හොඳ ෆිට්නස් ටිප්ස් දැනගන්න එකතු වෙන්න මේ ඩ්‍රීම් ෆිට්නස් බයි සෙනරා.